තෙරුවන් සරණයි සියලු දෙනාටම. අද උතුම් ඉල්පුන් පොහෝ දවස. පොහොය දවසක ජීවත් වෙන්නට ඕන බෞද්ධයෙක් ජීවත් වෙන්නට ඕන යම් ජීවිත ප්‍රතිපදාවක් තියෙනවා. හැබැයි අද ඒ කියන කිසිම දෙයක් මම හිතන්නේ අපේ ජීවිතවලට ගලප ගන්නට පුළුවන් පරිසරයක් මේ මොහොතේ මේ භූමිය තුල නැහැ. ඉතින් ඒ හින්දා පොහොය දවසේ අපි කතා නොකළ යුතු කතා කරන්නට බෞද්ධයෝ පොහොය දවසේ විශේෂයෙන්ම දෙතිස් කතා එපා කියන දෙයක් තියෙනවා. හැබැයි දෙතිස් කතා අතර තියෙන අපිට මේ කියන පාලනය, දේශපාලනය ගැන මේ දේවල් ඇත්තට මේ දවසට කතා නොකළ යුතුයි. හැබැයි අපිට පොහොය දවසෙත් ඒ අවශ්‍ය වටපිටාව නැත්තම් අපිට ජීවත් වෙන්නට අවශ්‍ය නිදහස නැත්තම් ඒට අනුරූපීව ජීවත් වෙන්නට මේ පරිසරය නැත්තම් අපිට ඒ ගැන කතා කරන්න සිද්ධ වෙනවා. ඉතින් මම හිතන්නේ වසර ගණනාවක් තිස්සේ මේවා දිගින් දිගට කියනවා. හැබැයි අනතුරු පැත්තට යනවා මිසක් හැබෑවටම ආරක්ෂාව තියෙන පැත්ත මිනිස්සු හැම මොහොතකම අතාරිමින් යනවා කියන කාරණාව දකිනවා. ඉතින් මේ මොහොතේ මොකද වසර ගණනාවක් තිස්සේ මන් දිගින් දිගට කියද්දී අපේ වචන රටට ඇහෙනවා. ඒක එක මොහොතක් හෝ එකතු වෙනවා. මේ මොකද මම අනන්ත ප්‍රමාණව කියලා ඇති වෙහෙසයි. මොකද ඇත්තටම අපි තනියෙන් බරක් අදිනවා කියලා කියන්නේ කොයිම හේතුවක් හින්දාවත් ඒ තනියෙන් අදින බර කියලා කියන්නේ ශක්තිමත් නැහැ. ඉතින් අනිත් එක ඒ වෙහෙස තුලම පිරිස් දවසක අතෑරියොත් ඒකෙම සිද්ධ වෙන විනාශයක්. ඉතින් මට කියන්නට තියෙන්නේ මම මේ තාක් මේ රට අයහපතට යන එක, අනතුරකට යන එක, විනාශයට යන එක වළක්වන්නට ඔබට දේවල් මගේ ජීවිතය පැත්තට බර අරගෙන, අනතුරු අරගෙන, ඒ පීඩාවන් සියලු දේවල් අරගෙන රට බේරන්නට, ඔබව බේරන්නට දේවල් කියද්දී හැබැයි රටක් විදිහට ඔබට ඒක ඇහෙන්නේ නැත්තම් මට කියන්නට තියෙන්නේ මේ මොහොතේ ඔබ හිතන ඇති තරුණයින් මේ දවස්වල ඇහෙනවා බණ දහමට යොමු වෙලා තියෙනවා, පින් දහම් කරනවා, තරුණයින් ගොඩක් වෙලාවට මේ ආගම දහමට නැඹුරුයි කියලා. හැබැයි තරුණයෝ කියලා කියන්නේ තරුණයේ තුල දුරදිග බලලා හිතනවා නෙමෙයි, රැලි වලට ගහගෙන යන්නට පුළුවන්. වචන පිටිපස්සේ ගිහිල්ලා ඉවරලා ඒ කියන්නේ ඇත්තටම දුරදිග හිතන්නේ නැහැ. ඉතින් තරුණයෝ විතරක් නෙමෙයි, වැඩි හිටියොත් අද මේ දුර පේන අය නෙමෙයි ඉන්නේ, මේ මාර්ග පෙන්වන්නට මේකේ හරි වැරද්ද මේකයි කියලා එහෙම හිතන බලන අය නෙමෙයි ඉන්නේ. ඉතින් ඒ හින්දා ඕනම පැත්තකට ගහගෙන යන්නට පුළුවන්. හැබැයි මම කියන්නේ මේ රට ඇතුලේ වැඩිපුරම තියෙන්නේ කොයිතරම් යහපත් වුණත් යහපත් දෙයක් කියන පිරිස් එක්ක නෙමෙයි පිරිස එකතු වෙන්නේ. තමන්ව රවටන විනාශයට ගෙනියන අදහම් පැත්තත් එක්ක තමයි ගොඩක් වෙලාවට පිරිස් එකතු වෙන්නේ. ඉතින් මේක තමයි සත්‍යතාවය. අපි විවෘතවම කතා කරත් අද උතුම් පොය දවස තමයි. හැබැයි මේ කියන තරුණයින් අද මේ මොහොතේ සමහරවිට මම කිව්වේ ඒකයි ප්‍රධාන මාධ්‍ය තුලින් අවස්ථාව නොලැබෙද්දී මේ සමාජ මාධ්‍ය ගැලවෙන්නට අවස්ථාවක් විදිහට සාමාන්‍ය ජනතාව අතර ලැබිලා තියෙද්දී ඒ සමාජ මාධ්‍යයත් ගොඩක් වෙලාවට යන්නේ ආව පැත්තට. සමාජ මාධ්‍යයත් හරි විදිහට නෙමෙයි ගොඩක් වෙලාවට භාවිතා වෙන්නේ. ඉතින් දකිනවා රැල්ලට හිතනවා නම් මේ තරුණයින් ආගම දහමත් එක්ක හරි පැත්තට යනවා කියලා. මට කියන්නට තියෙන්නේ මේ යන් මාර්ගය අපි කොච්චර කිව්වත් යන්නේ ඔබ වැරදි පැත්තක තමයි. පාලනයේදී වේදිකා ඉස්සරහා ඔබ ගිහින් බලාගෙන හිටියා. නිවැරදි තැනට නැතුව රට වැරදි තැන් වලට යද්දී ඔබ කෑ ගහලා එතනදිත් විනාශ කරගත්තා. අද දහම කියලාත් මොකද පහුගිය කාලේ පුරාමත් දහම කියලා අදහමයි වැඩිපුර ප්‍රචාරය වුණේ. මොකද හැබෑවටම අනුග්‍රහය දෙන්නේ පිරිස් වැඩිපුර සංවිධානය කරන්නේ මේ දහම යට යන අදහම විතරක් මතුවෙන තැන්. ඉතින් එහෙම තැන්වල පිරීලා ඔබ ඒ පිටිපස්සේ යනවා කියලා කියන්නේ හැබෑවටම දහම අතුරුදහන් වෙවි යනවා. ඉතින් මේකට වැඩපිළිවෙලක් හදාන්නට මේ දහම දන්න දැනෙන අයවත් එකතු වෙලා ක්‍රියාත්මක වෙන්නේ නැත්තම් දැන් අපි විවෘතවම කතා කරමු. මේ දිනවල ඉතාමත්ම ජනප්‍රිය වෙලා තියෙනවා මේ කන්නෝරුවේ සිරිදම්ම කියන තරුණ ස්වාමීන් වහන්සේ. උන්වහන්සේගේ පිටිපස්සෙන් මම හිතන්නේ අපේ හාම්තානේ හාමුදුරන් වහන්සේ වගේ
මේ ස්වාමීන් වහන්සේගේ පිටිපස්සේ ධර්ම දේශනාවලට ඉතාමත්ම තරුණ පිරිස් එකතු වෙනවා කියන කාරණාව මේ සමාජ මාධ්‍යයේ නිරන්තරව දකින්නට ලැබෙනවා. හැබැයි මේක විවෘතවම කතා කරන්නට ගත්තොත් උන්වහන්සේ ගැන මම කීප තැනක දකිනවා. ඊට පස්සේ උන්වහන්සේ ගැන ඒ තිබුණු දේවල් ජනතාව කියන දේවල් එක ගොඩක් වෙලාවට මට යම් ප්‍රශ්නයක් ගැටලුවක් තියෙනවා නම් කිසියම් විදිහක මාර්ගයේ වැරදි නම් මොකක් හරි දෙයක් තියෙනවා නම් ඇත්තටම ඒ දේ මට දකින්නට ලැබෙනවා. ඉතින් එතකොට මේ කියන කන්නොරුවේ ස්වාමීන් වහන්සේ පිළිබඳවත් අහන්නට දකින්නට ලැබෙනවා. හැබැයි මම ඒ දිහා බලන් හිටිය දුරට වෙලා ඒකට මම කිසි අදහසක් දක්වන්නට ගියේ නැහැ. නමුත් මේක දිගින් දිගට යද්දී යම් විදිහකට ඒකේ වෙනසක් පේනවා කියලා තේරුණා. ඊට පස්සේ මම ඒ පිළිබඳ මගේ අදහසක් එක්ක ඒ වීඩියෝ එකක් බෙදා හැරියට පස්සේ මම හිතන්නේ උන්වහන්සේ වෙනුවෙන් ගලගම ස්වාමීන් වහන්සේ මම හිතන්නේ තරුණ ස්වාමීන් වහන්සේ නමක් මේ ශාසනය වෙනුවෙන් පහුගිය කාලේ දිගටම කතා කරලා උන්වහන්සේගේ අදහස දක්වලා තිබුණා මේ යහපත් විදිහට කටයුතු කරන ස්වාමීන් වහන්සේ නමක් කියන ඒ වටිනාකම අගය කිරීම මේ ස්වාමීන් වහන්සේට නැවත ලබා දීලා තිබුණා. නැවත ඒ විදිහටම යද්දී මොකද දිගින් දිගට ස්වාමීන් වහන්සේගේ වීඩියෝ පිළිබඳව ඇත්තටම උන්වහන්සේගේ ධර්ම දේශනා නෙමෙයි උන්වහන්සේගේ ජනප්‍රියත්වයේ පිළිබඳව උන්වහන්සේත් එක්ක කතා කරන ප්‍රසිද්ධියට අවශ්‍ය කටයුතු සිද්ධ වෙන දේවල් ටික තමයි මට ගොඩක් වෙලාවට දකින්නට ලැබුණු වීඩියෝ. ඉතින් ඒ හැම දෙයත් එක්කම සලකලා බලද්දී මට පෙනුණු දේ තමයි සංවිධානාත්මකව අද ගොඩක් වෙලාවට මේ චීවරයේ පවා අවභාවිතා කරන්නට පුළුවන් වටපිටාවක් හැදිලා තියෙනවා. මොකද ජනතාව දන්නේ නැහැ. එකක් තමයි මේ රට ඇතුලේ මේ දහමට පරිභව කරලා සංඝයා වහන්සේට පරිභව කරලා බෞද්ධයට පරිභව කරලා මේ රට ඇතුලේ කාටවත් දිනන්නට බෑ. ඒක වටහා ගත්තට පස්සේ කරන්න තියෙන හොඳම දේ තමයි ලං වෙන්නට පුළුවන් ආධාර උපකාර කරන නැත්නම් ඒක ප්‍රවර්ධනය කරන විදිහට ඒ මාර්ගයේ යන විදිහට මේකුත් වෙලා ඉවරලා මේක විනාශ කරන්නට පුළුවන්. මේක තමයි සත්‍යතාවය. එකක් විවෘතවම ප්‍රතිවාදීන් විදිහට ඒක හිලා දැකලා විනාශ කරන්නට සටන් කරන්නට පුළුවන්. ඒක එහෙම බැරි නම් තියෙන්නේ ඒ එක්ක අනුගත වෙලා අපි මේ මාර්ගය යන්නේ කියලා අර හොඳ දේ යහපත් දේ මතු කර කර යනකොට මොකද වෙන්නේ? එහෙම වෙනකොට පිරිස් එකතු වෙනවා. ඒ එකතු වීම ඒ දේවල් හරහාම මේ දේවල් විනාශ කරන්න පුළුවන්. මේක තමයි ඇත්ත කතාව. ඉතින් මේක ගොඩක් වෙලාවට මේ රටේ මිනිස්සු ගොඩක් දුරදිග බලන්නේ නැතුව කටයුතු කරනවා කියලා මේවා කරන්නේ ගොඩක් වෙලාට අනුවන අය නෙමෙයි බුද්ධිය තියන අය. එතකොට හොඳට සැලසුම් සහගතව මිනිස්සු හිතන පතන විදිහ දන්නවා. උන්වහන්සේම තනක කියනවා මේක අපි අතට අහුවන දේ මිනිස්සුන්ගේ අතට අහුවන දේ තමයි අපි කතා කරන්නට ඕනේ. ඒ කියන්නේ මිනිස්සුන් වැඩිපුර කැමති මිනිස්සුන්ගේ හිතට දැනෙන දෙයට කතා කරාම අර අපි කියනවා ගොඩක් වෙලාවට වෙදකම දන්න මිනිස්සයා නිලාලල වෙදකම් කරනවා කියලා. ඉතින් ඒ වගේ දෙයක් ගැන දන්න වැටහෙන කෙනා දන්නවා ඒක අදාළ තැනට කොයි විදිහටද ගලපගන්නේ කියලා. මිනිස්සු මේ දහමට නැත්තම් ස්වාමීන් වහන්සේලාගේ පැත්තට වැඩිපුර ආදරය දක්වනවා නම් අපිට තියෙන්නේ ඊට අනුරූපීව කතා කරන්නට ඒක අවබෝධය තියෙන මිනිස්සු දන්නවා. එතකොට හරි විදිහට ඒ තැන යොදා ගත්තාම එතනට මිනිස්සු මොකද ඒ පිටිපස්සේ යනවා. ඉතින් ඒ ස්වභාවය උන්වහන්සේ අනුගමනය කරනවා කියන කාරණාව මම දකිනවා. එතකොට උන්වහන්සේගේ අවස්ථාව උන්වහන්සේ කියන අහමුවෙන් මේ ධර්ම දේශනා කරන්නට උන්වහන්සේට ලැබිච්ච ජනප්‍රියත්වය අද දවස් ගාණක් උන්වහන්සේ වටා එකතු වෙනවා කියලා. හැබැයි උන්වහන්සේ මම හිතන්නේ කුරුණෑගල ප්‍රදේශයේ ඊටම පැරණි පන්සලක ගැන ඒ ස්ථානයක හිටියා කියලා කියන්නේ. එතකොට එතන වැඩ හිටිය ලොකු ස්වාමීන් වහන්සේ නැති මොහොතක ස්වාමීන් වහන්සේගේ සහෝදරයත් එක්ක රූපවාහිනියට සම්බන්ධ නිවේදක මහත්මයෙක් ඒ පන්සලට ඇවිල්ලා ඉවරලා ඒ පන්සල ගැන යම් තොරතුරු පිළිබඳව කතා කරන්නට එහෙගත් අවස්ථාවක ලැබුණ අවස්ථාවක්. ඒ වගේම උන්වහන්සේගේ ශිෂ්‍ය හිමිනමක් දැම්ම වීඩියෝ එකක් ජනප්‍රිය වෙලා ඒ හේතු හින්දා තමයි රූපවාහිනිය සහ මේ විදිහට ජනප්‍රිය වෙන්නට ධර්මදේශනා පවත්වන්නට උන්වහන්සේට අවස්ථාව ලැබුණේ. මේක ඊටාම අහඹුවක් කියලා මම පැහැදිලිවම කියනවා. මොකද මේක හරි බරපතල කාරණාවක්. ගිහියෙකුට චෝදනා කරනවා වගේ නෙමෙයි. උතුම් චීවරේ දරපු පැවිදි භික්ෂුන් වහන්සේ කෙනෙකුට වැරද්දක් කියනවා නම් ඒකේ බරපතලකම කොයිතරම්
විශාලද කියන කාරණාව මම හොඳින්ම දන්නවා. හැබැයි මම කියනවා කන්නෝරුවේ ස්වාමීන් වහන්සේ කියන ඒ ධර්ම දේශනාවන් එක්ක උන්වහන්සේ කියන කතාව ගත්තාම ඒක අහඹුවක් නෙමෙයි. ඊ타ත්ම සැලසුම් සහගත උන්වහන්සේගේ ජනප්‍රියත්වය සහ මේක රට පුරා මේ තරුණයින් එකතු කරමින් යන්නේ එක තැනක උන්වහන්සේ කියනවා අයියේ මේ අපි අතට අහුවන දේ මිනිස්සුන්ට දෙන්නට ඕන කියනවා වගේම අපි මේ බණ කියලා යම් දවසක මිනිස්සුන්ට මේ පා වුණාන් පස්සේ මේ දේවල් ඉබේම නතර වෙනවා කියලා. මේවා ඊටමත් බරපතලයි සමහරලාට ඔබට තේරෙන්නේ නැති පාරවල් තියෙනවා. ඉතින් මේවා සැලසුම් සහගතව සිද්ධ වෙන දේවල්. එතකොට මම එක තැනක දකිනවා විශේෂයෙන්ම හන්තානේ හාමුදුරුවෝ ධම්මාලෝක ස්වාමීන් වහන්සේ මේ ඔක්කොම විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලැබපු තරුණ වයසේ ශක්තිමත් ස්වාමීන් වහන්සේලා. ඉතින් උන්වහන්සේ එක තැනක අර ගලගම ස්වාමීන් වහන්සේ මේ ස්වාමීන් වහන්සේට විරුද්ධව දක්වලා තිබුණු අදහසට උන්වහන්සේගේ අදහස දක්වලා තිබුණා මේ ස්වාමීන් වහන්සේ යහපත් විදිහට මේ ධර්ම දේශනාවල කොයිම හේතුවක් හින්දාවත් තහම විනාශ වෙන විදිහට හැසිරලා නැහැ කියලා. ඉතින් හැබැයි අපි මේ විනාශ කරන්නට හතුරු විසින් ඇවිල්ලත් පුළුවන්, මිතුරු වේශයෙන් ඇවිල්ලත් පුළුවන්. උන්වහන්සේ ගැන හන්තානේ ස්වාමීන් වහන්සේ එක තැනක කියලා තියෙනවා. සෝම ස්වාමීන් වහන්සේට පස්සේ උන්වහන්සේගේ මඟ යන ස්වාමීන් වහන්සේ නමක් විදිහට මේ කියන කන්නෝරුවේ සිරිදම්ම හාමුදුරුවෝ කියලා ඉල්ල. හැබැයි මම දකිනවා සෝම අපේ පින්වත් සෝම හාමුදුරන් වහන්සේගේ මඟ නෙමෙයි ඊට ප්‍රතිවිරුද්ධ මඟක ගමන් කරන්න කියන කාරණාව මම පැහැදිලිවම දකින හින්දා. මොකද ඊට අවශ්‍ය විදිහේ තොරතුරු බොහෝ වීඩියෝ මට දකින්නට ලැබෙනවා. එතකොට මේක උන්වහන්සේගේ පිනක් මත උන්වහන්සේගේ තියෙන හැකියාව මතක මේ ශාසනය දියුණු කරන්නට උන්වහන්සේ කරන කැපකිරීමක් මත සිද්ධ වෙන දෙයක් නෙමෙයි. තාමත්ම සැලසුම් සහගතව බෞද්ධයව යොදා ගන්නට පුළුවන්. බෞද්ධයගේ තියෙන අහිංසකකම, ශ්‍රද්ධාව, මේ තියෙන පිනට දහමට තියෙන ලැබිකම හරහා එකක් චීවරේ පාවිච්චි කරලා ඉවරලා උන්වහන්සේ භාවිතා කරලා ඉවරලා බෞද්ධයව එතනට අරගෙන එක පැත්තකින් මේ දහම විනාශ කරන්න පුළුවන්. අනිත් පැත්තෙන් තමයි මේ ශාසනයට අයිති විශේෂයෙන්ම ගත්තහම පස්සේ ඇත්තටම භූමිය කියන එකත් පත් කරගන්නටත් මහා සංඝය හරහා පූජා භූමිය හරහා මේ චීවරය උපයෝගී කරගෙන පවා කරන්නට පුළුවන්. ඉතින් මේක වෙනමම ව්‍යාපාරයක්. මේවා ඉතාමත්ම සැලසුම් සහගතව සිද්ධ වෙන දේවල්. හැබැයි මම දිගින් දිගට කියනවා මගේ ජීවිතේ පැත්තට බර අරගෙන අනතුරු අරගෙන මොකද යම් කෙනෙක් ගැන වැරද්දක් කියනකොට ඒකේ බර නැත්තම් පීඩාව එහෙම නැත්තම් ඔවුන්ගේ තියෙන තරහව හෝ කිසියම් විදිහකට ඒ සියලු දේවල් අර විවෘතව කතා කරන කෙනාගේ පැත්තටයි ඒ සියලු බර ඉන්නේ. ඉතින් මගේ ජීවිතේ අනතුරට දාගෙන මගේ ජීවිතේ හැම පැත්තකම පීඩාවට පත් කරගෙන අද මේ මොහොතේ මම කතා කරන්නේ මේ රට වෙනුවෙන්. මේ ශාසනය වෙනුවෙන් මේ දහම විනාශ වෙන. හැබැයි හිටගන්නට ඕන තැන්වලදී මේ රටේ මහා සංඝරත්නය හිටගන්නේ නැහැ. තම තමන්ගේ මොකද අද වෙනකොට ඊ타ත්ම විශාල විදිහට මේ රට ඇතුලේ හෝ පිට රටවලින් ලැබෙන ආධාර උපකාර වලින් තම තමන්ට අවශ්‍ය විදිහට වෙහෙර විහාර තනාගෙන තම තමන්ට පෞද්ගලිකව වෙනම දායක පිරිස් හදාගෙන තනි ගමන් යනවා මිසක් පොදුවේ මේ රට ගැනවත් මේ ශාසනය ගැනවත් හිතන්නට මං හිතන්නේ අතේ ඇඟිලි ගණනටවත් ස්වාමීන් වහන්සේලා වැඩ ඉන්නවද කියලා හිතන තරමට අද තම තමන් ගැන විතරක් හිත තම තමන්ගේ ස්ථානය විතරක් රැකගෙන තමන්ගේ ප්‍රශ්න ටික විතරක් බලන් ඉන්නවා මිසක් රටක් ශාසනයක් වෙනසෙනවා පේන්නේ නැද්ද කියන කාරණාව ගැන අහන්නට සිද්ධ වෙන්නේ. මේ සිද්ධ වෙන විනාශය ගැන ඇත්තටම පොදුවේ නැගිටලා ඉවරලා මේකට ක්‍රියාත්මක වෙනවා මට දකින්නට නැති හින්දා. මොකද සමහරලාට විවිධාකාර විදිහට පාලකයෝ වෙනවා මොකක් හෝ මහා නායක පදවි ටිකක් දෙනවා. ඊට පස්සේ උන්වහන්සේලා ගැන වෙනමම කිසිම සද්දයක් බද්දයක් නැහැ. හැබැයි මම හිතන්නේ ධර්මය කියන්නේ මොකක්ද කියලාවත් නැතු අර විදිහට විශේෂයෙන්ම කියනට විශ්වවිද්‍යාල අධ්‍යාපනය කියලා කියන්නේ මේ දහම විනය ගැන පිරිවෙන් තුල ඉඳලා ඒ ශාසනයට අනුගත වෙච්ච බුදුදහම ඉගෙනගෙන එහෙම නෙමෙයි. ඉතින් එතකොට මේ සමාජයේ හැසිරීම පිළිබඳ දහමට වඩා මිනිස්සුන්ගේ තියෙන සිතුම් පැතුම් මේ වගේ සියලු දේවල් එක්ක ගොඩක් වෙලාවට මේ යුද්ධ ඇත්තටම අද ක්‍රියාත්මක වෙන දේවල් ගත්තාම කවුරුන් හෝ හිතනවා නම් මේ රටේ මේ ආගම දහමට තරුණයන් ලැබී ඒ තියෙන තරුණයා හෝ මේ රටේ වැඩිහිටියා හෝ ඒ පැත්තට විශේෂම
මේක විනාශ කරන්නට දඟලන පිරිස් දන්නවා. මේ රටේ මහා සංඝයාට පරිභව කරලා මේ රට ඇතුලේ දිනන්නට පුළුවන් කමක් නැහැ. මේ ශාසනයට ගහලා වෙනෙමම දිනන්නට පුළුවන් කමක් නැහැ. මේ ආගම විනාශ කරන්නට එහෙම පුළුවන් කමක් නැහැ. එහෙනම් ඍජුව ඒ විදිහට විරුද්ධත්වයේ දක්වන්න නැතු කරන්නට තියෙන අනිත් පැත්ත තමයි පැහැදිලිවම ඒ මාර්ගය ගැන ඒකේ තියෙන හොඳ ගැන යහපත ගැන කතා කරනකොට මිනිස්සු ඊට එකතු වුණාන් පස්සේ එතනින් පුළුවන් නැවත වතාවක් විනාශ කරන්නට මේක අවබෝධයේ තියෙන මිනිස්සුෙකුට මිසක් අනවබෝධයෙන් පස්සෙන් යන කෙනෙකුට මේක තේරෙන්නේ නැහැ. ඉතින් මම දන්නවා කොයිතරම් මේ කතාව බරපතලයිද කියලා. ගිහියෙකුට චෝදනා කරනවා වගේ නෙමෙයි උතුම් චීවරේ දරපු පැවිද්දෙකුට යම් විදිහේ වැරද්දක් කියනකොට ඒක කොයිතරම් බරපතල කාරණාවක්ද කියලා මම හොඳින් දැනගෙනයි මේ කාරණාව කියන්නේ. ඒ හින්දා කන්නෝරුවේ ස්වාමීන් වහන්සේ කියලා කියන්නේ අර හන්තානේ ස්වාමීන් වහන්සේ මම හිතන්නේ සංසන්දනය කරලා ඉවරලා සෝම අපේ ගරුතර මහ පින්වත් සෝම හඳුරන් වහන්සේට සමාන කරාම මම ඇත්තටම කම්පා වෙනවා. උන්වහන්සේ මේක දැනුවත්ද කිව්වේ නොදැනුවත්ද කිව්වේ කියලා ඉවරලා මොකද හේතුව තමයි සෝම ස්වාමීන් වහන්සේ කියපු දේවල් වලට සමාන කතා කියනවද නැද්ද මම දන්නේ නැහැ. උන්වහන්සේගේ ධර්ම දේශනා මම අහලා නැහැ. මම දැකලා තියෙන උන්වහන්සේට ලැබෙන ජනප්‍රියත්වය, ඒ එනසෙන උන්වහන්සේව පිළිගන්න ආකාරය සහ උන්වහන්සේ කියපු කිසියම් විදිහක කෙටි වාක්‍යයක් දෙකක් ධර්ම කාරණාවක් අරගෙන ඒ දේවල් ජනප්‍රිය කරන්නට විවිධ ඉතාමත්ම විශාල විදිහේ සමාජයේ උන්වහන්සේට අවස්ථාව හදන පිරිසක්. ඒක සැලස්මක් මිසක් ඇත්තටම දහම දියුණු කරන්නට දහම් කාරණා සමාජය අතරට ගෙනීමක් නෙමෙයි. ඒකේ තියෙනවා වෙනමම පැත්තක්. බෞද්ධයව රැවටීමට ලක් කරමින් බෞද්ධයාගේ තියෙන ශ්‍රද්ධාව සහ මේ ආගම දහමට තියෙන ලැබියාව උපයෝගී කරගෙන එතනින් දහම සහ බෞද්ධය එක පැත්තකින් විනාශ කරගෙන මේ කියන භූමිය අත්පත් කරගන්නට විශාල විදිහේ සැලස්මක කොටසක් කියන කාරණාව මම පැහැදිලිවම දකිනවා. ඒ වගේ ස්වභාවයන් මේ මොහොතේ ක්‍රියාත්මක වෙනවා. එතකොට මේවා දිගින් දිගට කියනවා. හැබැයි අපිට මේවා දිගින් දිගට කියන්නට පුළුවන් කමක් නැහැ. ඔබ යන්නේ විනාශී මාර්ගයේ. අද මේ උතුම් පොය දවසේ කියන්නට වෙන්නේ රටත් ශාසනයත් විනාශ වෙගෙන යනවා. හැබැයි රටේ ඉන්න ඔබට මේ තාක් කියලා ඉවරලා වැටහෙන්නේ නැත්තම් මම හිතන්නේ මම 2019 ගෝඨාභය මහත්මයාට පාලනය දීලා ඉවරුණාට පස්සේ එදා මට කලකිරීමක් ඇති වුණා. මේ තරම් උත්සාහ ගද්දී මේ හැදීගෙන එන වටපිටාව විනාශ කරන්නට මහා සංඝරත්නයේ මත ගහලා ඒ හින්දා හාමුදුරුවෝ ඒ පාලනය ගත්ත කෙනයි බලාගත්ත දෙන් කියන ඇත්තටම සිතුවිල්ල එක මොහොතක මම අතාරිනවා. අතිශය කලකිරීමටපත් වෙලා අතාරින්නේ. හැබැයි ඒ එක්ක රටට වෙච්ච විනාශ මම දැක්කා. ඒ හින්දා අද දවසෙත් අතිශය පීඩාකාරී අතිශය වෙහෙසයි. මේ අනිත් එක තමයි දිගින් දිගට අරයා වැරදි මෙයා වැරදි මේක මෙහෙම සිද්ධ වෙනවා කියලා මෙහෙම කී ඉන්නට පුළුවන් කමක් නැහැ. මොකද හරි මිනිස්සු ටිකක් ගත්තොත් මේ වැරදි මිනිස්සුත් ඒ වැරදි දේවල් කරන්නේ නැතුව හරි විදිහට ජීවත් වෙනවා. හැබැයි වැරදි මිනිස්සු නම් ඉන්නේ දිගින් දිගට මේ වැරදි රටාව යනවා මිසක් හරි දේවල් සිද්ධ වෙන්නේ නැහැ. පාලනයේ වැරදි වෙන තාක් මේ රට ඇතුලේ මේ ප්‍රශ්න ගැටලු වැඩි වෙනවා මිසක් අඩු වෙන්නේ නැහැ කියන කාරණාවත් මතක් කරන්නට ඕන. හැබැයි රට සාසනේ පහුගිය කාලේ 2009 මේ යුද්ධ කරලා මේ රට ඇතුලේ අහිංසක දුප්පත් ගම්වල අම්මලා තාත්තලාගේ දරුවෝ ටික මේ රටේ යුද්ධය කරලා ඉවරලා ලේහලලා මේ උතුම් පොය දවසේ මතක් කරන්නට වෙන්නේ ඒ තරුණයින් ඒ හමුදාවට ගිහිල්ලා ඉවරලා තමන්ගේ ජීවිත පුදලා අතපය ඇස්කන් අද අහිමි කරගෙන සමහරලාට මේ මොහොතේ ඇඳක් උඩ හෙලවෙන්නටවත් බැරුව දුක් විඳින අහිංසකයෝ කී දෙනෙක් ඇද්ද මේ රට වෙනුවෙන් එහෙම කැපකිරීම කරපු ජීවිත එහෙම කැප කරලා මොකද්ද මේ රටට ලැබුණේ අතීතයේත් මේ රට බේර ගන්නට එහෙම ජීවිත කැප කරලා මේ ශාසනය බේර ගන්නට කැප කරපු මිනිස්සු ඒ කරපු කැපකිරීමෙන් ඵලය මොකද්ද අද ඉන්න අයට මේ දේවල් වැටහෙන්නේ නැත්නම් අවශ්‍ය තැනදී අවශ්‍ය මොහොතේදී ඒක රාසි වෙනට තේරෙන්නේ නැත්නම් අවශ්‍ය තැනදී අවශ්‍ය තැනට එකතු වෙන්නේ නැත්නම් තීන්දුව తీරන ගන්න නැත්නම් හරි දේ වෙනුවෙන් පෙළ ගැහෙන්නට බැරි නම් මොකද්ද මේකේ තියෙන තේරුම ඉතින් දිගින් දිගට පුළුවන් කමක් නැහැ මේ විදිහට අරයා වැරදි මෙයා වැරදි මේ පාර වැරදි කියලා එහෙම කියන්නට. මොකද වැරදි පාරේ ගෙනියන පාලනයක් නම් රට තුල තියෙන්නේ. දිගින් දිගට සිද්ධ වෙන්නේ මේ අයහපත් දේ විතරයි. එතකොට අධර්මයේ විතරයි රට තුල. මොකද පාලකයා සහ පාලනයට ඉන්න පිරිස තුල මේ කියන ධර්මයේ ගැන අවබෝධයක් නැත්තම්
රට ඇතුලේ අධර්මයේ තමයි ප්‍රචාරය වෙන්නේ. අධර්මයේ තමයි හිසෝසවන්නේ. ඉතින් එතකොට මේක යටපත් කරන්නට තියෙන එකම දේ තමයි ධර්මානුකූලව රටේ පාලනය හදන එක. හැබැයි එතනට යන මාර්ගයක් නැත්නම් දිගින් දිගට මේක කියන්නට පුළුවන් කමක් නැහැ. දැන් අද මේ උතුම් පොය දවසේ උත්තම චීවරය දරාගෙන ධර්ම දේශනා කරන ස්වාමීන් වහන්සේ නමක් පිළිබඳව අද අපිට වැරදි කතා කරන්නට වෙලා තියෙනවා. මේක කොයිතරම් බරපතල කාරණාවක්ද කියලා ඔබ වටහා ගන්නට ඕන. සාමාන්‍ය ගිහියෙකුට උත්තම චීවරය දරාගත් ස්වාමීන් වහන්සේ කෙනෙක් ගැන අපිට වචනයක් එහෙම කියන්නට පුළුවන් කමක් නැහැ. හැබැයි රට ශාසනය වෙනසිනවා. මිනිස්සු මේ තියෙන චීවරයට තියෙන ගරුත්වයෙන් හින්දා මේ ශාසනයේ වික්ෂුන් වහන්සේලාට තියෙන ආදරයෙන් හින්දා ඒකම අද අවභාවිතා කරලා එතන වැරදි යනකොට ඒක දැක නිහඬ වෙන්නට පුළුවන් කමක් නැති හින්දා දෙක කියන්නට සිද්ධ වෙලා තියෙනවා. එතකොට මේ සියලු බර දරාගෙන සියලු අනතුරු පැත්ත සියලු වෙහෙස කර පැත්ත අරගෙන මේ රට බේරන්නට කියන්නේ. හැබැයි ඔබ මේ නෑහෙන ගාන්ට ගියොත් රට ශාසනයේ සියලු දේවල් විනාශ වුණාට පස්සේ එතනින් එහාට ඔබට කියන්නට දෙයක් ඉතිරි වෙන්නේ එක්කොත් නෑ. අද උතුම් පොය දවසේ කියනවා මේ රට තියෙන්නේ අතිශය අනතුරක. අතිශය අනතුරක. ඔබ යන්නෙම රැවටිලි මාර්ගයක. ඔබ යන්නෙම විනාශේ මාර්ගයක, අනතුරු මාර්ගයක. ඒ හින්දා සිහියක් තියෙන ඉන්නවා නම් ඉතාම ඉක්මනින් ක්‍රියාත්මක වෙලා එහෙම කරන්න. එහෙම බැරි වුණොත් මම කරන්නේ මේ කිසිම දෙයක් තේරෙන්නේ නැහැ කියලා නැවත වතාවක් කතා කරනවා. ඒ අතෑරීම ගොටබේ මහත්මයාගේ අවස්ථාවේ අතෑරියට වඩා මේ රටට විනාශයක් සිද්ධ වෙයි. මට කියන්න තියෙන ඉච්චරයි. මොකද දිගින් දිගට මේ උත්තම පොය දවසේ අද මේ විදිහේ කතාවක් කරන්නට වීම ගැන දුකයි. හැබැයි කරන්නට සිද්ධ වෙලා තියෙන්නේ රටක් මේ මහා දහමක් මහා ශාසනයක් විනාශ වෙනවා දැක නිහඬ වෙන්නට පුළුවන් කමක් නැති හින්දා. ඒ තරම් පීඩාකාරී, ඒ තරම් වෙහෙස කරයි. හරිදේ සමාජගත කරන්නට මේ සමාජ මාධ්‍යයේ කොයිතරම් උත්සාහ ගත්තද අවුරුදු ගණනාවක්. අවබෝධයක් නැති මිනිස්සුන්ට මම කතා කරන්නේ. තව මොනවද අපි උත්සාහ කරන්න තියෙන්නේ? දහම තියෙනවා නම් බොරුවට පන්සල් අරගෙන නිකන් සුදුරෙදි ඇඳගෙන ඉවිල්ලා වැඳගෙන නිකන් වාඩි වෙලා එහෙම ඉන්නට එපා. මොකද අද දහම කියලා මොකද්ද කියන්නේ කියලා සමහර අය තෝර බේර ගන්නට දන්නේ නැහැ. ඇත්ත කතාව මේක. හැබැයි දහම මොකද්ද කියලා මොකද 10 තැනක කිව්වොත් ඒ 10 දෙනෙක් 10ක් කියයි. එතකොට ඇත්තම කියන්නේ කවුද කියලාවත් තෝරගන්නට පුළුවන් ශක්තිය තියෙන අය, අවබෝධය තියෙන අය අද කොච්චර දේශ මේ රට ඇතුලේ ඉන්නේ. දවසින් දවස මේවා විනාශන පැත්තට යන්නේ. හෙට දවසේ මේ දහම විනාශ වෙන තැනට අවශ්‍ය කටයුතු කොහෙන් හරි හැදෙනවා. ඔබ ගිහින් ඒ අනතුරු පාරේ ඒ අදහම් මාර්ගයේ ගිහිල්ලා ඔබ ආපස්සට හැරෙන්න ඔබට තනක් නැති වෙයි. ඒ හින්දා අද උතුම් පොය දවසේ කියන්නට තියෙන්නේ සිහිය ළඹ ගන්න, නතර වෙලා බලන්න, තව ඉදිරියට යන්නට එපා. ගියොත් යන්නේ අතිශය භයානක විනාශයකට විතරයි. එච්චරයි අද උතුම් පොය දවසේ කියන්නට තියෙන්නේ. දරුවන් සර්ණයි සියලු දෙනාටම.